අයිබෝන් හැමෝටම ගොඩක් අය ඉල්ලලා තිබ්බා අපෙන් අපේ DCA කැල්කියුලේටර් ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඒ මොකද ඇත්තටම අපි පහුගිය දවස්වල කිව්වා අපි ලෝකේ පළවෙනි DCA කැල්කියුලේටර් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ කියලා. හෙලෝ ට්‍රේඩින් කම්පැනි ලංකාවේ ටීම් එක, හෙලෝ ට්‍රේඩින් කමියුනිටි ලංකාවේ ටීම් එක. ඒකෙදි නොඑක් මතිමතාන්තර තිබ්බා, සමහර කියලා තිබ්බා ඔයගේ දේවල් ලෝකේ ඕන තරම් තියෙනවා අන්තර්ජාලයට කියලා සර්ච් කරලා බලන්න කියලා. ඔව් සර්ච් කරලා බලුවම එනවා තමයි. හැබැයි මේ જાතියේ කැල්කියුලේටර්ස් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා මේ ශේෂ්ත්‍රයේ අපි හැමතිස්සෙම අන්දනවනේ. එන මෝරු ටිකක් ඉන්නවා. ඒ මෝරු ටික අපි අන්දලා තියෙන්නේ. අපිට හොඳම දේ දෙන්නේ. ඒගොල්ලන්ගේ මුදල් බලය සහ ඒගොල්ලන්ගේ තියෙන පිරිස් බලය, ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් බොහොම දැනුමක් තියෙන පිරිසක් ඉන්නවා. අතිවිශාල ගෙවීම් කරමින් ඒගොල්ලන්ව නඩත්තු කරනවා. ඒගොල්ලන්ගේ මුදල් බලයත් එක්ක ඒගොල්ලෝ ලෝකේ අතිනවීන ඩෙවලොප්මන්ට්ස් කරගන්නවා. හැබැයි ඒවා පල්ලෙහාට එන්නේ නැහැ. පල්ලෙහාට ඒවල තියෙන අර පරණ සම්ප්‍රදායික හම්පට ක්‍රම ටිකක් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒවා ටික කරේ තියයි යනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට අපි ලොස්ට් වෙන්නේ. නේද? එතකොට අපි DCA කැල්කියුලේටර් නිෂ්පාදනය කරා ගියාමත් එක එක කතන්දර තිබ්බා. අපේ කමියුනිටි එක අපි දන්නවා මේක මේ අලුත් එකක් නෙමෙයි. දැන් අවුරුදු එකමාරක් වෙනවා. නිෂ්පාදනය කරලා. ඉතින් මේක අපි පාවිච්චි කරනවා. ඒක තමයි අපේ සාර්ථකත්වයේ රහස. ගොඩක් අය අපි සාර්ථකයි කිව්වමත් පොඩ්ඩක් කට ඇරලා මොකද්ද මේ කියලා හිතනවා නේද? මොකද ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ අසාර්ථකින්ද හැම කෙනෙක්ම අසාර්ථකයි කියලා නෑ. ඇත්තටම අපි හොයන්න ගත්තනේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඒ මොකද ලෝකේ සුළු පිරිසක් මේකෙන් ජයග්‍රහණය කරන්න හැමදාම. ඒතර අනිත් රිටේලර්ස්ලා හැමදාම ලොස්ට් වෙනවා. මොකද්ද මේ කියන එක හොයන්න ගන්න එකත් එක්ක අපිට ඒගොල්ලෝ පාවිච්චි කරන අතිනවීන තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරනවා. ගොඩක් දේවල් පාවිච්චි කරලා අපිව ට්‍රැප් එකකට අහු කරලා තියෙනවා. අපිට අර හම්පට සාම්ප්‍රදායික දැනුම ටිකක් දීලා තියෙනවා. අපි ඒක ඉස්සරහා යනවා. ඉතින් අපිත් ওই පරණ දැනුම ටික එන ලොකුවට එන උගත් කියලා කරේ තියයි යනවා. ඒකත් එක්ක හැමදාම ඒගොල්ලන්ගේ උගුලේ වැටෙනවා. ඕකනේ තියෙන්නේ. රයිට්. මම හිතන්නේ DCA කැල්කියුලේටරේට ගියාම මේක අපි නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට මේක මම පාවිච්චි කරන විදිය සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න. මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න. ඊට කලින් තව පුංචි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද අපි ලෝකයේ අතිනවීන තාක්ෂණය පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරන හයිය අපිට ඇවිල්ලා තියෙන්නේ අපි ලෝකේ එක පිරිසක් විතර එකතු වෙලා ඉන්නේ ග්ලෝබල් කමියුනිටි එකක්. එතකොට මේ කමියුනිටි එකතු වෙලා නොඑක් දේවල් නිෂ්පාදනය කරගන්නවා. එතකොට දැනුම හුවමාරු වෙනවා. අපි අර ගෙම්බෝ වගේ අපි දන්න දේ තමයි ලොකුම කියලා කරේ තියන් ඉන්න පිරිසක් නෙමෙයි. අපි දන්නවා ලෝකේ අලුත් වෙනවා. අලුත් තුන් නැත්තම් අපි යල් පැනලා යනවා. අලුත් තුන් නැත්තම් අපි හැම වෙලේම මෝරෙක්ගේ ගොදුරක් බවට පත් වෙනවා. ඒක නෙවෙයි ට්‍රේඩින් කියන ශේෂ්ත්‍රය වෙලා තියෙන්නේ. අපි ලොකු කතන්දර ටිකක් කියලා අන්තිමට මෝරෙක් අපිව ගොදුරු කරගෙන. මේකෙන් අපි ගැලවෙන්න අපි ලෝකයේ අතිනවීන තාක්ෂණය පාවිච්චි කරනවා. එතකොට මේ DCA කැල්කියුලේටර් කියන්නේත් එයින් එකක්. ලස්සන කතාව එක ඩෙවලොප් කරන්නේ ලංකාවේ අපේ කමියුනිටියේ නිර්මා. හැබැයි මේක ওই සාම්ප්‍රදායික ක්‍රිප්ටෝ ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය පිළිගන්නෙත් නෑ. එතකොට ওই සාම්ප්‍රදායිකව ක්‍රිප්ටෝ ගැන කතා කරන, සෝෂල් මීඩියා ගැන කතා කරන කට්ටිය මේක ජනගත කරන්නෙත් නෑ. ඒක නිසා ලොකු පිරිසකට මේක යන්නේ නැහැ මේම දෙයක් තියනවාද කියලා. අපි කමියුනිටියක් විදිහට අපි පිරිස පාවිච්චි කරනවා. බොහොම හිමින් සැරේ මේක ඉස්සරහට යනවා. ඉතින් ඒකෙදි මම හරි සතුටුයි අතර මේ වීඩියෝ එක කරන්න හම්බෙච්ච එක මම පැහැදිලි කරන්න. මොකද්ද මේ DCA කැල්කියුලේටර් එක කොහොමද කියන එක. ඊට කලින් පුංචි පැහැදිලි කිරීමක් කරන්න මොනවද අපි මේ පාවිච්චි කරන තාක්ෂණය. මොකද්ද මේ මහ ලොකුට කියන තාක්ෂණය නේද? ඔව්. අපි පාවිච්චි කරනවා ලෝකේ දැනට තියෙන සුපිරිම AI ඉන්ටර්ෆේස් එක. ඒතකොට මේක පාවිච්චි කරන අවස්ථාව හම්බෙලා තියෙන්නේ අපි මේක මිලදීගෙන හරි මං කාමරයක් ඇතුළේ කම්පියුටරයක් තියාගෙන ලොකුවට කතා කරලා ඉඳලා කවදාවත් මේක ඩෙවලොප්මන්ට් කරන්න බෑනේ. මේවා අර ලොකු ඉන්ස්ටිටියුෂන් ට්‍රේඩර්ස්ලා මෝරු ටික ඩෙවලොප් කරනවා. ඩෙවලොප් කරලා ඒගොල්ලෝ වැඩේ කරන්නේ මේවෙන් තමයි. ඒතර මේ අති නවීන දැනුමක් තියෙන පිරිසක් එක්ක අපි මේ අර පරණ හම්පට අර ක්‍රමවේද එක්ක ගියාම අපි හැමදාම ඒගොල්ලෙන් ගොදුරු වෙනවා. ඉතින් ඒකෙදී අපි ලෝකේ පුරා කණ්ඩායමක් විදිහට එකතු වෙලා මේ කරන ඩෙවලොප්මන්ට්ස් එක්ක මේක අපි සාර්ථක වෙලා තියෙනවා. ඒ සාර්ථකත්වයේ කතාව අපි සම්පූර්ණයෙන් නොමිලේ හැම කෙනෙක්ම එක්කම බෙදා ගන්නවා. ඕන කෙනෙකුට පුළුවන් මූලික තීරණ වලට එළඹීමෙන් වැළකීලා ඇවිල්ලා බලන්න මොකද්ද කියලා. ඊට පස්සේ තීරණය කරන්න. රයිට්. එතකොට මේ තියෙන AI ඉන්ටර්ෆේස් එක. ඉන්ටර්ෆේස් එකක් අපි පාවිච්චි කරනවා. එතකොට පැහැදිලි කරන්න මොකද්ද කියලා. රයිට්. මේ තියෙන මේක ආරම්භ කරන්න. රයිට්. මේ තියෙන මේක ලෝකේ තියෙන මේ જાතියේ ලෝකේ පළවෙනි සහ හිතා ගන්න බැරි ඩෙවලොප්මන්ට් එකක් මේක. ඕන කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක ගැන උගන්වනවා නොමිලේ අපි පැහැදිලි කරනවා. අපි මේකෙන් ට්‍රේඩ් කරන්න අපි කට්ටිය එකතු වෙලා ට්‍රේඩ් කරනවා. ඇවිල්ලා බලන්න මොකක්ද කියලා. මේක ලෝකේ මේ තාලේ මේ පළවෙනි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඉන්ටර්ෆේස් එක. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අපිට අලුත්නේ. ලෝකේ අලුත්. එතකොට මේ අලුත් දේවල් අපි හිමින් මේවා ඔලුවට දාගන්න ඕනේ. මේවා අපි ග්ලෝබල් කමියුනිටි එකක් විදිහට එකතු වෙලා තියෙන හින්දා තමයි මේ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න
ලැබිලා තියෙන්නේ. එතකොට තව එකක් තියෙනවා අපි කට්ටියට කියද්දී අපි DCA කැල්කියුලේටරේ පාවිච්චි කරනකොට අපේ මේ ඉන්ටර්ෆේස් එක පාවිච්චි කරන කට්ටියට නම් යන්න මෙන්න මේ අලුත්ම ඩෙවලොප්මන්ට් එක වෙච්ච AIDCA Pro එකට. AIDCA Pro එක පාවිච්චි කරන්න අපේ පරණ ඩෙවලොප්මන්ට්ස් පාවිච්චි කරන්න එපා. පාවිච්චි කරත් පුළුවන් ඊට වඩා හරි ලේසියෙන් අපිට DCA කැල්කියුලේටර් ඕන කරන data ටික මෙන්න මේකෙන් ගන්න පුළුවන්. එතකොට මේ AI ඉන්ටර්ෆේස් එක කියන්නේ ඇත්තටම මේක ඉන්ටර්ෆේස් එකක් විතරයි. මේක අපිට පුළුවන් ඕනම ලෝකේ තියෙන ප්‍රධාන පෙළේ එක්ස්චේන්ජ් එකක් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. අපි මෙතනට ගියාම අපිට පේනවා මේ තියෙන ලෝකේ ප්‍රධාන පෙළේ එක්ස්චේන්ජස්. මේ තියෙන Bybit, Binance, Bitget, OKX ලෝකේ ප්‍රධාන පෙළේ සෑම එක්ස්චේන්ජ් එකක් එක්කම මේක API එකකින් කනෙක්ට් කරලා අපි සාමාන්‍යයෙන් මැනුවල් එක්ස්චේන්ජ් එකේ ට්‍රේඩ් කරනට වැඩිය 100,000 ගුණයක ලේසියෙන් අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් වෙනවා මේකේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ඔක්කොම සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස්. එතකොට ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් තියෙනවා හයිපර් ලික්විඩ්ස් වගේ එක්ස්චේන්ජ්. ළඟදිම හයිපර් ලික්විඩ් ඉන්ටරැක්ෂන් එකත් අපිට හම්බෙනවා. හෙට අනිද්දා මේක හම්බෙයි. මම මේ පැහැදිලි කිරීමක් කරේ. එතකොට ඊට පස්සේ අපිට තියෙනවා මේකේ AI තව ප්‍රතිඵලයක් විදිහට අපිට entry points totally free දවසකට 600ක් හම්බෙනවා. මේ කතාවත් බොහොම හිමින් මිනිස්සු අතරට යන්නේ. මොකද මේ සාම්ප්‍රදායිකව ක්‍රිප්ටෝ ගැන කතා කරන අය මේ ගැන කතා කරන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ තියෙන්නේ තනිකරම අපි මේ ගේම් එක චේන්ජ් කරලා තියෙන්නේ මේවත් එක්ක. මේකට ගියාම මේ තියෙන entry points මේ totally free එන්නේ. ඕන කෙනෙක් ගන්න මේක. හැමෝටම ගන්න පුළුවන්. කාටට විස්තර දැනගන්න ඕන නම් මම මේ වීඩියෝ එකේ description එකේ දාන්නම් අපේ WhatsApp number එකක්. WhatsApp number එකට message එකක් එවන්න. එතකොට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. එතකොට මේ entry points මෙහෙම ආවට දවසට 700ක් මේවා ටිකක් අපිට සාම්ප්‍රදායිකව ට්‍රේඩ් කරන අයට පොඩ්ඩක් පුදුම හිතෙන කතා. සමහරට වංචාවක් දෝ කියලා හිතන සයිස් එකට පුදුම හිතෙනවා. ඇත්තටම totally free එනවා. එතකොට හැබැයි අපිට පුළුවන් මේක ඇත්තටම මේවා accuracy එක check කරලා බලන්න. ඉවරනේ කතාව. ගන්න මේ හැම කෙනෙක්ම නොමිලේනවා. ඔයගොල්ලෝ දන්න හැමෝට මේ කතාව කියන්න. මොකද මේ සාම්ප්‍රදායික ක්‍රිප්ටෝ ගැන කතා කරන සෝෂල් මීඩියා වල කතා කරන කිසි කෙනෙක් මේ කතාව කියන්නේ. ඒකත් එක්ක අපරාධයේ විශාල පිරිසක් අර මෝරුන්ගේ ගොදුරු වෙනවා දවසින් දවස. අපරාධයක්. ඒකින්ද හැම කෙනෙක්ම මේ කතාව හැම කෙනෙක් එක්කම කියන්න දන්න කෙනෙක් එක්ක ඇවිල්ලා බලන්න මේ කියන කතාව ඇත්තක්ද? මේවා කොච්චර ඇකියුරේට්ද? මූලික තීරණ වලට එළඹෙන්න ඉස්සෙල්ලා ඇවිල්ලා බලලා තීරණයකට එළඹෙන්න. හරි. එතකොට මේ entry points දවසකට 800ක් ආවට මේවා අපි බලන්න එපා accuracy එක. කොච්චර accurate නේද මේවා කොහොමද කියලා right. ඒකත් අපි ටික ඔක්කොටම එකතු වෙලාම බලන්න පුළුවන්. එතකොට මේ accuracy එක බලන එකත් එක්කම අපි අලුත්ම strategies develop කරගෙන තියෙනවා. ඒවා ওই සාම්ප්‍රදායික trading strategies වලට වැඩිය තරමක් වෙනස්. එන්න ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා එකතු වෙලා මේ ටිකත් ගන්න. ඒතර මම කිව්වා AI interface එකක් තියෙනවා. ඒතර මේ entry points totally free එනවා. හරි. එතකොට මේ ඔක්කොමත් එක්ක තමයි අපි මේ සාර්ථක වෙලා තියෙන්නේ සාර්ථකත්වයේ රහස. ඕන් ස්ට්‍රැටජිස් තියෙනවා. හරි. කෙටියෙන් පැහැදිලි කරේ මේ ඔක්කොම නැත්තම් ජනගත වෙන්නේ නැහැ. හරි. අපි DCA වලට આવත් එහෙම මම හිතන්නේ ට්‍රේඩින් කරන ඕන කෙනෙක් ට්‍රේඩින් පටන් ගන්න ඕන කෙනෙක් ඩොලර් කොස්ට් ඇවරේජ් කියලා ගන්න ට්‍රේඩින් අයන්න. ඩොලර් කොස්ට් ඇවරේජ් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ට්‍රේඩින් කරන්න බෑනේ අපිට. මම හිතන්නේ මේ හැම කෙනෙක්ම දන්නවා ඇති. මොකද්ද ඩොලර් කොස්ට් ඇවරේජ් කියන එක. හරි. මම එතකොට ඩොලර් කොස්ට් ඇවරේජ් කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඕමනාවක් වුණොත් කවුරු මැසේජ් එකක් එවන්න අපිත් එක්ක යන ඩොලර් කොස්ට් ඇවරේජ් කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්. මම හිතන්නේ ට්‍රේඩින් කරන අය නම් හැම කෙනෙක්ම දන්නවද උගන්නන කට්ටිය ඔක්කොටම ඉස්සෙල්ලා උගන්නනවා ඇතිද නේද? මොකද මේක දන්නේ නැතුව අපිට ට්‍රේඩ් කරන්න බෑ. මොකද ඔය ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා ලොකු මෝරු ඔක්කොම මෙහෙමනේ ට්‍රේඩ් කරන්නේ. ඉතින් ඒගොල්ලෝ ට්‍රේඩ් කරන විදිහ නොදැන අපි ට්‍රේඩ් කරනවා කියන්නේ අපි අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ගොදුරක් වෙනවනේ. හැම කෙනෙක්ම දන්නවා ඇති. ඒතකොට මේ කැල්කියුලේටර් එක ඩෙවලොප් කරේ ඇයි? මං කිව්වොත් එහෙම දැන් ඩොලර් කොස්ට් ඇවරේජ් කියන්නේ මෙහෙමනේ. දැන් අපි මේ ට්‍රේඩ් එකකට ගිහිල්ලා මෙතන හරි මෙන්න මෙතන ගිහිල්ලා දැම්මයි කියලා කියන්නකෝ පරක් දෙන්නවට පෑන ගන්න රයිට් හරි මෙන්න මෙතන එකක් දැම්මයි කියන්නකෝ ඔයගොල්ලෝ ලොන්ග් ට්‍රේඩ් එකක් හරි මෙතන ලොන්ග් ට්‍රේඩ් එකක් දානවා මම මේ ෆියුචර්ස් ගැන කතා කරන්නේ ස්පොට් වලටත් මේක සුපිරියට පාවිච්චි කරන්න පුළුවන් මේක අපේ මූලික රහසක් සාර්ථකත්වයේ හරි එතකොට මෙතන ලොන්ග් ට්‍රේඩ් එකක් දැම්මොත් එහෙම ඔයගොල්ලෝ ලොන්ග් පැත්තට ගියොත් හොඳයි. හැබැයි අනිත් පැත්තට කඩන් වැටුනොත් එහෙම ඔයගලන්ට අහපව මෙතෙන්ටම මේක එනකන් ඉන්නනවා ලාභ ගන්න. ඒතර ඩොලර් කොස්ට් ඇවරේජ් කියලා කියන්නේ අපි එහෙම ඉන්නේ නැතුව යටින් රීබයි කරනවා. හිතන්න මෙතනින් ඩොලර් 10ක මොකක් හරි B කියන කොයින් එක ඩොලර් 10ක බයි කරනවා. මාකට් එක මේ දැන් කඩන් වැටලා තියෙන්නේ. කඩන් වැටෙනවා මේක අපි නැවත බයි කරනවා. ඒ කොයින් එකම තව ඩොලර් 20කින් බයි කරනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට වැඩි කොයින් ගානක් බයි කරපු ප්‍රතිඵලයක් විදිහට ඒකේ ඇවරේජ් එකක් අරගෙන මෙන්න මේ එන්ට්‍රි පොයින්ට් එක පල්ලෙහාට වැටෙනවා.
පැහැදිලි ඇති ඕක තමයි ඩොලර් කොස්ට් ඇවරේජ්. එතකොට මෙච්චර කාලයක් ඔයගොල්ලෝ ඩොලර් කොස්ට් ඇවරේජ් කරා. ඒතර ඔයගොල්ලෝ සාම්ප්‍රදායික කැල්කියුලේටර්ස් ගැනත් කතා කරනවා. ඊට වඩා මේකේ තියෙන වෙනස මෙන්න මේකයි. මේක ගේම් චේන්ජර් එකක් තනිකර. මෙන්න මෙතනින් එන්ට්‍රියක් ගත්තා කියන්නකො. මෙතනින් එන්ට්‍රියක් අරගෙන ඕගොල්ලෝ මෙච්චර කාල ඩොලර් කොස්ට් ඇවරේජ් කියලා කරේ මේ පල්ලෙහාට වැටෙනකොට අන්දේ වගේ රීබයි කරා. බයට රීබයි කරා. එතකොට ඕගොල්ලෝ රීබයි කරාට පස්සේ තමයි මේ වැටෙන්නේ කොතැනටද කියලා දැනගත්තේ. ගැටලු ගොඩක් ආවා. ඒතකොට මේ රීබයි කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ලොස් වුණා. තවදුරටත් එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ලෝකයේ පළවෙනි සාර්ථකම DCA කැල්කියුලේටරේ නිෂ්පාදනය කරලා තියෙන ලංකාවේ ටීම් එකක්. ඒක ගැන තමයි මේ කතා කරන්නේ. මෙහෙමයි වෙන්නේ. මෙතන ඩොලර් 10ක බයි කරා කියන්නකො. එතකොට මාකට් එක මෙන්න මෙතනට වැටුණා කියන්නකො. හරි. ඒතර මේකේ අපිට පුළුවන් මෙහෙම නේද? අපිට පොඩි ඇනලයිස් කරන කට්ටිය මෙන්න මෙහෙම එකක් නේද? එතකොට මෙන්න මෙතෙන්ට වැටුණාම මෙන්න මෙතනින් අපි රීබයි කරනවා නම් අපි කරන්නේ මොකද? හරියටම මේ තැන් වලින් අඩලට රීබයි කර ඉන්නේ නැහැ. මෙහෙන් රීබයි කරන්නේ නැහැ. අපි හරියට අදාළ තැනකට වැටුණාම අපේ කැල්කියුලේටර් එක පාවිච්චි කරලා බලනවා මෙන්න මෙතන තියෙන එන්ට්‍රි පොයින්ට් එක අපි හිතුවා මෙන්න මෙතෙන්ට කියලා දැන් මෙන්න මෙතෙන්දී ප්‍රයිස් ඇක්ෂන් එක තියෙන මෙන්න මෙතන මම රීබයි කරන්න යන්නේ. ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න යන්නේ. කොහොමද කරන්නේ? මෙන්න මෙතන මේ තියෙන එන්ට්‍රි පොයින්ට් එක හරියට මේ කර මුලට වට ගන්නවා. ඒක තමයි මේ කැල්කියුලේටර් එක. මෙහෙම දේවල් ලෝකෙ තිබ්බේ නැහැ මෙච්චරක. අර ඩොලර් කොස්ට් ඇවරේජ් කියන්නේ එක වෙන කතාවක්. අර තියෙන කැල්කියුලේටර්ස් ඔයගොල්ලෝ කියලා බලන්න. මේ වගේ ඒවා ලෝකෙ තිබ්බේ නැහැ. එතකොට අපිට හැබැයි ඔයගොල්ලෝ හිතන්න එපා අර මෝරු ඔයගොල්ලන්ව ගිල ගන්න මෝරු මේවා දන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ මේවා පාවිච්චි කරා අපිට දුන්නේ නැහැ. අපිට එන්න දෙන්නෙත් නැහැ මේවා. අපි ලෝකේ කමියුනිටියක් විදියට ශක්තිමත්ව එකතු වෙලා ඉන්න එකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේවා අපි ඩෙවලොප් කරගන්නේ. ඒතර මේක ඩෙවලොප් කරලා ලංකාවේ අපේ කමියුනිටි මෙම්බර් කෙනෙක් ඉතින් මාර වැඩක්. හැබැයි මේවා ජනගත වෙන්නේ නැහැ. ඒ ගැන කතා කරන්නෙත් නැහැ. අපි මේවා කිව්වම ඉතින් කොක් හඬලා සිනා වෙන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. හරි. මෙතනින් ඩොලර් 10 කෙනේ බයි කරලා තියෙන්නේ. එතකොට අපි කැල්කියුලේටර් එකට දාලා කැල්කියුලේට් කරලා බලනවා මෙන්න තියෙනවා කැල්කියුලේටර් එක. මෙන්න මේකට දාලා මම දැන් පෙන්නන්න යන්නේ මේ කැල්කියුලේට් කරන විදිය. කොහොමද කැල්කියුලේට් කරන්නේ කියලා. එතකොට මෙන්න මෙතෙන්ට ගිහිල්ලා අපි right මෙන්න මේකනේ. මේ අපි මෙන්න මෙතන තියෙන එන්ට්‍රි පොයින්ට් එක තමයි අපිට මෙතෙන්ට වට ගන්න ඕනේ. පැහැදිලිද නේ කට්ටියට? අපි කැල්කියුලේටර් එකට දාලා ගණන් හදනවා. එතකොට හරි පොඩි ටිකක් තියෙන දත්තරික මම පෙන්නන්න දාන විදිය. අපිට කියනවා මෙතන ඩොලර් 10 නම් බයි කරේ මෙන්න මෙතෙන්ට වට ගන්න කීයක රීබයි කරන්න ඕනද කියලා. කිව්වොත් ඩොලර් 20ක 30ක 50ක. එතකොට අපි ඩොලර් 50ක රීබයි කරනවා. ඒක ප්‍රතිඵලයක් විදියට මෙන්න මේක මෙන්න මෙතෙන්ට කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ මෙතන ඉඳන් ලාභ. අපි මේක තව ස්ට්‍රැටජිස් ගොඩාක් තියෙනවා අපි කතා කරනවා. මම මේ දැන් කැල්කියුලේටර් එක ගැන පැහැදිලි කරන්නේ. ඕගොල්ලෝ එන්න අපිත් එක්ක එකතු වෙලා අපේ කමියුනිටියක් විදියට සල්ලි කීයක්වත් යන්නේ නැහැ. ඉතින් අපි සම්පූර්ණ නොමිලෙන් සියල්ල බෙදා හරින්නේ මේ කතා බහ කරන්නේ ඔක්කොම. ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. අය කැල්කියුලේටර් එක නම් දැන් අවුරුදු 1කමාරක් නොමිලේ දුන්නා. මම දන්නේ නැහැ කී කාලයක් නොමිලේ දෙයිද කියලා. මොකද මේක අතිවිශාල ලෝකේ පුරා විකුණන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. අර ලංකාවේ කට්ටිය හින්දා නිකන් දීලා තිබ්බට මම දන්නේ නැහැ කොච්චර කාලයක් නිකන් දෙයිද කියලා. ඉතින් මේ නොමිලේ තියෙන වෙලාව ඇවිල්ලා පාවිච්චි කරන්න සල්ලි දීලා ගත්තත් මේක කොහෙත්ම පාඩු එකක් නෙමෙයි. මේක සුපිරි නිෂ්පාදනයක්. හරි. එතකොට දැන් පැහැදිලි ඇති මෙතන තියෙන එක මෙතෙන්ට වට ගන්න කීයක්ද කියලා අපි මේකට දාලා කැල්කියුලේට් කරලා බලනවා කැල්කියුලේටරේට. එතකොට එයා දෙනවා මම දැන් පෙන්නනවා ඔයගොල්ලන්ට කොහොමද ඒක වෙන්නේ කියලා. අපි ඒක බයි කරපු ගමන් මෙතෙන්ට වැටෙනවා. මෙන්න මෙතෙන්ට එන්ට්‍රි පොයින්ට් එක වැටෙනවා. මේවා තනිකරම ගේම් චේන්ජර්ස්. එතකොට මේක අපි අපේ ට්‍රේඩ්ස් ඔක්කොම රන් වෙන්නේ එක්ස්චේන්ජ් එකේ. ඒ කියන්නේ U trading මේ Binance හරි Bybit හරි OKX හරි මොකක් හරි අපි අපේ එක්ස්චේන්ජ් එකේ ඒ එක්ස්චේන්ජ් එකට අපි මේ ඉන්ටර්ෆේස් එක කනෙක්ට් කරලා තියෙනවා. API කියන කනෙක්ෂන් එක. එතකොට ඕගොල්ලෝ මැනුවල් ට්‍රේඩ් කරනවට වැඩිය 10000 ගුණයක ලේසියෙන් අපි අපේ එක්ස්චේන්ජ් එක හසුරවනවා. ඒවා ගේම් චේන්ජර්ස්. හරි. එතකොට දැන් ඔය අරක අතන අපි දුන්නාම මේකේ ගණන් හදලා බැලුවාම කීයක් රීබයි කරන්න ඕනද කියලා මම පෙන්නන්න. මෙහෙමයි කරන්නේ. මම රනින් ට්‍රේඩ් එකකට ගිහිල්ලා පෙන්නන්න. හරි සරලයි. මේ වෙලාවේ අපි රනින් ට්‍රේඩ් එකකට ගියොත් එහෙම රයිට් මම පෙන්නන්න. මෙන්න මේ රනින් මේක මේ රනින් ට්‍රේඩ් එකකට ගියොත් එහෙම හිතන්න මෙන්න මේක කියලා මම කැල්කියුලේට් කරලා බැලුවේ. මෙන්න මේකේ කැල්කියුලේට් කරලා බැලුවාම මම මෙතෙන්ට ගිහිල්ලා ඕක ඇතුළට යනවා. මේ තනිකර ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒතර මාර නිෂ්පාදන මේවා. පොසිෂනින් වලට යනවා. පොසිෂනින් වලට ගිහිල්ලා මෙන්න මෙතන මේ කස්ටම් සෙටින්ග්ස් සිලෙක්ට් කරලා එතකොට අපිට එනවා මෙන්න මෙතන බාර් එකක්. එතන මම දැන් මේක ඩොලර් 67කින් බයි කරලා තියෙන්නේ. අරයා කිව්වොත් මට තව ඩොලර් 200ක් දෙන්න කියලා අතෙන්ට පට්ට ගන්න මම කරන්නේ මෙන්න මේ ලිවර් එක මෙතෙන්ට ඇදලා මෙන්න උඩ ඩොලර් 200 එනකන් එතෙන්ට ඇදලා ඇඩ්ජස්ට් කරනවා. ඒක ප්‍රතිඵලයක් විදියට
අපේ මෙන්න මේ එන්ට්‍රි පොයින්ට් එක මෙන්න මෙතෙන්ට වැටෙනවා. අපි මේවා කතා කරනවා මම මේ කැල්කියුලේටර් එක ගැන පැහැදිලි කරේ. හරි. දන්න කෙනෙක් නම් දන්නවා ඇති දැන් මාර කතන්දර මේවා. ඒ කියන්නේ මෙච්චර කාලයක් ඇයි අපි මේවා දැනන් හිටියේ තියෙන්නේ නැත්තේ නේද? මෙච්චර කාලයක් අපි අර මෝරු ඉන්ස්ටිටියුෂනල් රේඩර්ස්ලා ලොකු කට්ටිය දීපු උගුලේ අහුවෙලා අර පරණ 7000 පුටු ඒවා ටිකක් කරේ තියන් ගියා. මේ වගේ ලේටස්ට් දේවල් අපිට තනි මේවා ඩෙවලොප් කරන්නත් බෑ. ඉතින් අපි තනියෙන් කාමර ඇතුළටලා කම්පියුටර් දෙකක් තියාගෙන එන පොරටොක්ස් දීපේගෙන කරේ නේ. තවදුරටත් වෙන්න ඕනේ නැහැ. හරි. මම පෙන්නන්නම් කැල්කියුලේටර් එක කොහොමද මේක වෙන්නේ කියලා. අපේ ඉන්ටර්ෆේස් එක පාවිච්චි කරන කෙනෙක් නම් මේක හරිම ලේසි. නැත්තම් එක්ස්චේන්ජ් එකේ ට්‍රේඩ් කරන අයට උනත් මේක පුළුවන්. එන්න ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න අපි බලමු. රයිට්. මම යනවා කැල්කියුලේටර් එකට. මේ තියෙන කැල්කියුලේටර්. හරි. එතකොට මේක අපේ ටෙලිග්‍රෑම් channel එකේ පින් කරලා තියෙනවා. ඕන කෙනෙකුට පුළුවන් ගන්න. ඕනනම් විස්තර ඕනනම් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ටෙලිෆෝන් නම්බර එකක්. ඒකේ WhatsApp ඉන්නවා. WhatsApp මැසේජ් එකක් ගන්න. එතකොට ගන්න පුළුවන් ගන්න අරන් විතරක් ඉන්න එපා. අපිත් ඇවිල්ලා එක ඉගෙන ගන්න මොකක්ද මේ කියලා. අපි කට්ටිය එකතු වෙමු. මොකද ඔය සාම්ප්‍රදායිකව තනියෙන් ට්‍රේඩ් කරන රටි අපි එකතු වුණාම මාර ශක්තිමත්. මොකද මෝරුත් එක්ක හැප්පෙන්න බෑ මේ තනියෙන්. මේ කාමරයක් ඇතුලේ කම්පියුටර් දෙකක් තියාගෙන එන ප්‍රොටෝක්ස් ඉදී හැප්පෙන්න බෑ. අපි මෝරුන්ගේ ගොදුරක් වෙන හැම වෙලේම. අපි එකතු වුණොත් තමයි ශක්තිමත්. අනිත් එක හිතන්න එපා මේ දැනුම හැමදාම එකයි කියලා. මේ ඕන දැනුමක් යල්පයින්නවා. අපි අලුත් නොවේ හිටියොත් අපි නෝගත් වෙනවා. ඒතකොට අපි අර 1960 ගණන් වල 70 ගණන් වල දැනුම තාම කරේ තියන් යනවා කියන හෙන නෝගත්. අපි අලුත් වෙන්න ඕනේ. අලුත් වෙවි ඉස්සරහට ගියොත් විතරයි අපිට ජයග්‍රහණ ගන්න පුළුවන්. නැත්තම් අපි දන්නේ නැතුව අපි යල්පයින්නවා. නේද? ඒකින්ද මේ අලුත් දේවල් අපි ගමු. කට්ටියක් විදිහට එකතු වෙලාම ගමු. එතකොට ආයි අපිට මෝරුන්ගේ උගුලේ වැටෙන්න ඕනේ නැහැ. මෝරුන්ට අපිව ගොදුරු කරගන්න හම්බෙන්නේ නැහැ. රයිට්. එතකොට මේකට මම ගිහිල්ලා මගේ ට්‍රේඩ් එක හිතන්නකෝ. මම දාලා තියෙන ලෝන් එකක් කියලා. හරි. මම යන ට්‍රේඩ් එක මම පෙන්නන්නම්කෝ. හරි. බ්‍රැකට් මම පෙන්නන්න මගේ රන් ට්‍රේඩ් එකක්ම අපි ඒක බලලම ඉමු නේද? අපි කියලා බලමු. හරි. අපි රන් වෙන ට්‍රේඩ් එකක් ෂොට් අප් කරලා දෙන්න මට. රයිට්. හරි. හරි. මෙතන වගේ දැන් මේ වෙලාවේ රන් වෙන ට්‍රේඩ් එකක්. හරි. මේ තියෙන මේ ඩොට් මේක මේ වෙලාවේ රන් වෙනවා. මෙන්න මේකට අපි කවරින් එකක් දෙන්නේ කොහොමද කියලා බලමු. මෙයා මාකට් එකේ 124ක් වටලා තියෙනවා. ඒ කියන්නේ මේක අපි වෙනම ස්ට්‍රැටජිස් වගේ රන් කරන්නේ. එතකොට මේකේ අපිට කොහොමද මේවා එකක් දෙන්න කියලා බලන්න පුළුවන්. නැත්නම් මට පුළුවන් මෙන්න මෙතන මේ සොල් එක අපි බලමුනේ. සොල් අපි ඒකත් බලමු කොහොමද තත්ත්වය කියලා. මොකද සිංගල් එකක් දීපු එකක් තිබ්බනම් ඔයාලට ලේසි පැහැදිලි කරගන්න. නැත්නම් අලුත් එක්කෙනෙකුට පොඩ්ඩක් විතර අපැහැදිලි වෙනවා මේ කතාව. හරි අපි මේකට යමු. රයිට් අපි ඩොට් එකට යමු. ඩොට් එක මොකද මේකද 124ක් වැටෙනවා කියන්නේ ලොකු ගාණක් ඉල්ලනවා. වගේ ලොකු ෆන්ඩ් එකක් තියෙන ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි පොඩි කියලා හිතන්න බෑ හැමෝම ගැනම. මම ඒක පැහැදිලි කරලා පෙන්නන්න. මොකද 124ක් වැටලා කියන්නේ මාකට් එක ලොකු වැටිල්ලක් නේ. හැබැයි මේක මම ඩොලර් 18කින් විතර අරන් තියෙන්නේ. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. අපි සාමාන්‍යයෙන් අපි කොච්චර ලොකු ෆන්ඩ් එකක් තියෙන කෙනෙක් වුණත් අපි සාමාන්‍යයෙන් බයි කරන ඩොලර් 6න් 7න්. මොකද අපි ලාභ ගන්න වැටෙන වෑම්ම තමයි. මේ ඔයගොල්ලන්ට ආවම පැහැදිලි කරගන්න පුළුවන්. හරි. මම ඩොට් එකට යන්න. ගිහිල්ලා මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරාම මට ඒ data ටික දෙනවා සම්පූර්ණයෙන්ම නේද? එතකොට මේකේ ගිහිල්ලා මම මෙතන මේ notepad එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම මට සම්පූර්ණ data ටික දෙනවා මේකේ. ඉතින් මේ දැන් run වෙන trade එක මේ කලින් මම මේකේ profit ගත්තු ඒවා තියෙන්නේ. ඒව අරන් ඉවරයි. මෙන්න මේක තමයි මට අදාළ trade එක. එතකොට මම මෙන්න මේක ඇරියාම හරි. මේකේ trade එක long ද short ද කියලා තියෙනවා. අරක long trade එක ගන්න. මම මෙතන long දානවා. එතකොට profit එක කීයෙන්ද ගන්න. එතකොට අපි දන්නවා artificial intelligence අපිට automatically profit suggest කරනවා. මේ වෙලාවේ මේක දීලා තියෙන ඩොලර් 1කින්. ඉන්ටර්ෆේස් එකක තියෙනවා ඩොලර් 1ක් මම මේකට දානවා. ඔයාගේ ට්‍රේඩ් එක රන් වෙන කීයද ඒ ගාන මේකේ දාන්න. ඊට පස්සේ leverage එක. leverage එක 10x දානවා. හරි. ඒ ටික දාන්න. එච්චරයි. ඊට පස්සේ initial entry එක කියන්නේ මම coin එක buy කරලා තියෙන්නේ කීයෙන්ද. එතකොට ඕගොල්ලෝ exchange එකේ නම් ඕගොල්ලෝ දන්නවා කීයකින් buy කරාද කියලා. මෙතන ඒක දාන්න. buy කරන වෙලාවේ coin එකේ price එක කීයද කියලා මෙතන දාන්න. මේක exchange එකේ run කරන රෙඩිය මේ interface එකෙන් control කරන එක හරි ලේසියි. මම පෙන්නුවොත් එහෙම දැන් මේකේ මට මේ දත්ත ටික ඔක්කොම දෙනවා amount එක. මම ඩොලර් 18.766.2කින් buy කරලා තියෙන්නේ. හරි 18.766.2කින් තමයි buy කරලා තියෙන්නේ. එතකොට ඒ වෙලාවේ price එක තිබිලා තියෙන coin එකේ buy කරන වෙලාවේ මෙයා මට මෙතන පෙන්නනවා
බයි කරන වෙලාවේ ප්‍රයිස් එක තිබිලා තියෙන්නේ ඩොලර් 4.34.01 කොයින් එකේ ප්‍රයිස් එක තිබිලා තියෙන්නේ. මම ඒතර ඒකත් මෙතන දාගන්නවා 4.34.01 4.34.01 හරි මම ඒක මෙතන දාගත්තා. එච්චරයි. ඊට පස්සේ දැන් ඔන්න තියෙනවා මේ කොයින් එක මං ගියොත් එහෙම මොකද්ද මේ කොයින් එක අපරෙන්න ඩොට් අපි යන්කෝ ඩොට් එකට මෙතන කියලා බලමු මේ කතන්දරේ නේද. ඩොට් එක මං එන්ටර් වෙලා තියෙන්නේ 4.34.01 අපි යන් ඩොට් right ඩොට් .usdt 4.34.01 තමයි මම එන්ටර් වෙලා තියෙන්නේ. කියන්නේ මේ සෑහෙන උඩ නේද මේ අර මැසිව් හයි ඩවුන් එකටත් මේක අහුවෙලා ඒක මේක වෙලා තියෙන්නේ. හරි 4.34 අපි මෙච්චර වැටෙනකන් ඉන්නේ මේ කවරින් දෙනවා. මේක විශේෂ හේතුවක් හින්දා මේ දින නැත්තේ 4.34.01 4.34 හරි මෙන්න මෙතනින් තමයි මම එන්ටර් වෙලා තියෙන්නේ මේ තියෙන්නේ. ඒතර මෙතනින් එන්ටර් වෙලා තියෙන්නේ මම දැන් මෙන්න මෙතන මගේ මේක දැන් කොයින් එක ප්‍රයිස් එක තියෙන්නේ මෙතන මම දැන් හදන්නේ මෙන්න මෙතන තියෙන එන්ට්‍රිය මෙන්න මෙතෙන්ට වට ගන්න. මෙතන තියෙන එක මෙන්න මෙතෙන්ට වට ගන්න හදන්නේ. එතකොට අපි ගණන් හදලා බලමු මෙන්න මෙතන තියෙන එක මෙතෙන්ට වට ගන්න කීයක් දෙන්න ඕනද කියලා. සාමාන්‍යයෙන් අපි ට්‍රේඩ් කරන කට්ටිය මේ වගේ ලොකු ගණන් වැටෙන්න දෙන්න නැතුව මේක කවර් කරලා බේර ගන්නවා. මේක මම කිව්ව විශේෂ හේතුවක් හින්දා මේකට මම කවරින් එකක් දීලා පෙන්නන්න. හරි. එතකොට මෙන්න මෙතන දැන් ප්‍රයිස් එක මෙතන මම දෙන්න ඕනේ. මම එන්ට්‍රිය දුන්නා. මම මෙතනින් ඩොට් එකේ මෙන්න මේ වෙලාවේ එන්ටර් වෙලා තියෙන ඩොලර් මේ තියෙන්නේ. මම මේ වෙලාවේ එන්ටර් වෙලා තියෙන්නේ ඩොලර් 4.34.01. මේ sorry ඩොලර් 18කින් එන්ටර් වෙලා තියෙන්නේ මෙන්න මෙතන තියෙනකොට මේ 4.34.01 තියෙනකොට මෙන්න මෙතන. දැන් මම හදන්නේ මෙන්න මේ එන්ට්‍රි පොයින්ට් එක ආයි රීබයි කරලා කොයින් එක මෙන්න මේ කර මුලට වට ගන්න. ක්ලියර්. එතකොට මෙන්න මෙයාට මම දෙන්න ඕනේ මෙතන ප්‍රයිස් එක. ඒ කියන්නේ දැන් කොයින් එකේ ප්‍රයිස් එක. මම දැන් කොයින් එකේ ප්‍රයිස් එකට ගියොත් එහෙම ඕන මට ඉන්ටර්ෆේස් එකේ පෙන්නනවා මෙන්න මෙහෙම නේ. මම ගියාම මෙතන පෙන්වන්නේ දැන් කොයින් එකේ ප්‍රයිස් එක. ඕන අපි මේකට ගිහිල්ලා බලමු. ඩොට් මේ තියෙන. දැන් තියෙන 3.296 මේ මෙතන. මම ගියා 3.296ක් දුන්නා. 3.296ක් දුන්නා. හරි. ඊට පස්සේ expected price එක. එතකොට මෙයා අහනවා මට වට ගන්න ඕනේ කොතෙන්ටද කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන එක දැන් හරි කොතෙන්ටද දාගන්න ඕනේ. එතකොට මම මේකේ කරමුලටනේ දාගන්න යන්නේ. මම මේකේ දාගන්න යන්නම් මොකද ටිකක් වැඩිපුර වැටලානේ මේක. හරි. මේක ඕගලන්ට ඕන විදිහට රිසර්ච් කරලා බලන්න පුළුවන්. මේවා සුපිරි ඩෙවලොප්මන්ට් මම මේ දැන් තියෙන තැන ඉඳලා 101ක් ළඟට දාගන්නවා. හරි. දැන් මම මේක ගියොත් එහෙම මෙතෙන්ට ඔන්න ඔතෙන්ට 104යි ගණනක් තියෙනවා. මේක බොහෝ දුරට මෙතෙන්ට යයි කියන විශ්වාසයත් මගේ තියෙනවා. හරි. මෙතන ඉඳන් මෙන්න මෙතන ඉඳලා 101ක් ළඟට මම දාගන්න යන්නේ. හරි. ඔන්න ඔතෙන්ට ඔය වරහන් ඇතුලේ පෙන්නන්නේ රියල් මාකට් එකේ percentage එක. එතකොට එතෙන්ට දාගන්න නම් එතකොට මම මේ වැලියු එක තමයි දෙන්න ඕනේ. හරි. ඔය වරහන් ඇතුලේ පෙන්නනවා. හරි. 101ක් අන්න ඔතෙන්ට. එතකොට මේ තියෙන වැලියු එක මෙන්න මෙතන මම පෙන්නනවා ආයි පාරක්. මෙන්න වැලියු එක දෙන්න ඕනේ. මේක හරියට එක ගන්න බෑ මගේ මේක මවුස් එකෙන් මේ පිස්සු කෙරෙනවා. හරි මම ওই ගන්නට ගන්නම් එකයි කියලා. හරි ඔන්න ඔතෙන්ට වට ගන්න යන්නේ. එතකොට 3.347 තමයි මම වට ගන්න යන්නේ. මෙන්න මෙතන මේ උඩ තියෙන එක එන්ට්‍රිය මෙන්න මෙතෙන්ට වට ගන්න යනවා. 3.347. මම මේකට ගන්න දෙනවා. 3.347. ඒ දෙනකොටම මෙයා කියනවා මං කීයකින් රීබයි කරන්නද කියලා. එතකොට මේ adjust position to කියලා තියෙන්නේ. ඒ කියන්නේ කීයකින්ද? එයා මට කියනවා ඩොලර් 294කින් රීබයි කරන්න කියලා. හරි. ඩොලර් 294කින් රීබයි කරොත් තමයි මෙන්න මේක මේ කරමුලට වැටෙන්නේ. මෙච්චර කල් අපිට මෙහෙම ගණන් හදලා පුළුවන්කමක් තිබ්බ නෑ. ඕගොල්ලෝ මෙච්චර කල් අන්දේ වගේ රීබයි කරා. අඩු ගානේ මෙතන මේ සල්ලි නැති එක්කෙනෙකුට නිකන් ඉන්න පුළුවන්. මොකද ඩොලර් 10කින් බයි කරලා වැටුණත් පොඩි පාඩුවක් වෙන්නේ. හැබැයි මේ අතරමැද්දෙන් තැන් තැන් වලින් බයි කරලා ලොකු ගාණක් එකතු කරලා වැටුණොත් ලොකු පාඩුවක් වෙනවා. එතකොට මේක ලෙවරේජ් ඔක්කොම එක තමයි කියන්නේ. ඒ කියන්නේ මම 10x නේ ලෙවරේජ් කරලා තියෙන්නේ. මගේ වොලට් එකෙන් ඇත්තටම යන්නේ ඩොලර් 27යි. මම මෙතන පෙන්නනවා වොලට් එකෙන් යන ගාන. වොලට් එකෙන් 27යි. මම 10x වලින් ලෙවරේජ් කරලා තියෙන හින්දා
මන් 294ක් දෙන්න ඕන. 294යි 764ක් දෙන්න. එතකොට මෙන්න මේ ගාන මං ගිහිල්ලා කැල් එකේ මට දෙන්න පුළුවන්. මෙතෙන්ට ගිහිල්ලා මම 294ක් සෙට් කරලා දෙන්න තියෙන්නේ. ඒ දීපු ගමන් මෙන්න මේකට ගියා. මෙන්න මෙතෙන්ට ගියා. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ පොසිෂනින් වලට යනවා. පොසිෂනින් වලට ගිහිල්ලා මම දෙනවා මේ කස්ටම් සෙටින්ග්ස් යනවා. මේක පේන්නේ නැහැ නේ. මම පෙන්නන්න හදා. මෙන්න මේකේ මම ආයි වරක් පෙන්නනවා මේක පේන්නේ නැතුව කියන්නේ. මෙන්න තියෙනවා මගේ රන් වෙන කොයින් එක. මෙන්න තියෙනවා මේ ඩොට් තමයි කොයින් එක. ඩොට් එකේ මම උඩ ක්ලික් කරනවා. මේ ඔක්කොම එක්ස්චේන්ජ් එකේ රන් වෙන කොයින් අපි මේකෙන් කන්ට්‍රෝල් කරන එක විතරයි කරන්නේ. පොසිෂනින් වලට යනවා. පොසිෂනින් වලට ගිහිල්ලා මෙන්න මෙතන කස්ටම් සෙටින්ග්ස් වලට යනවා. කස්ටම් සෙටින්ග්ස් වලට ගිහිල්ලා මෙන්න මෙතන මම 18කින් බයි කරලා තියෙන්නේ. මෙයා මට ආයි රීබයි කරන්න එනවා 200 ගණක්. මේකේ මට පොඩි කරන් දෙන එක නැද්ද නෑ. මොකද මේක මම අර පොඩි amount එකක් තියෙන account එකෙන් ඇවිල්ලා පස්සේ හරි පෙන්නන්න. එතන මෙතන 200 ගාන මම දීපු ගමන් මෙයාව මෙතන එයා ගාන දීපු ගමන් දීලා මම ඇඩ්ජස්ට් කරන්න ඕනේ. මෙතන ඇඩ්ජස්ට් ඔබපු ගමන් මෙන්න මේ එන්ට්‍රි පොයින්ට් එක මෙන්න මෙතෙන්ට වැටෙනවා. අනිකරම ගේම් චේන්ජර් එක. එච්චරයි. ඒතකොට ඕගොල්ලන්ට බැලලා හරි ආයි පාරක් දෙන්න ඕනත් එහෙම. සෙකන්ඩ් දෙවෙනි පාර. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ පළවෙනි එක දීලානේ දැන් තියෙන්නේ. මේක කියන්නේ මේකෙදි කවරුන් නැත්තම් 90%ක්ම කවර් වෙනවා. නැත්තම් දෙවෙනි එක දෙන්න පුළුවන් අපිට. ඒතකොට දෙවෙනි එකේදී අපිට කරන්න තියෙන්නේ දෙවෙනි අවස්ථාවේ තියෙන ප්‍රයිස් එකයි එක්ස්පෙක්ටඩ් ප්‍රයිස් එකයි දෙන එකයි විතරයි. මෙච්චරයි. කතා ඉවරයි. දැන් මෙතන මේ amount එක දැන් මේ පළවෙනි කවරින් එකේ amount එක මෙතන තියෙනවානේ 294.64. ඒක මම මෙතෙන්ට දාගන්න පුළුවන්. ওই ගාන තමයි මම රීබයි කරන්නේ. මේක රීබයි කිරීමේ ප්‍රතිපරයක් විදිහට මේ ඩොට් එක මෙන්න මෙතෙන්ට වැටෙනවා. මෙන්න මෙතෙන්ට වැටෙනවා. මෙයාගේ ප්‍රයිස් එක. ඕනම් මේක මට මේ වෙලාවේ මේ account එකේ පොඩි ගානෙන් බයි කරන්න බෑ. හැබැයි මම ටික වැඩි ගානකින් බයි කරලා පෙන්නන ඕගොල්ලන්ට පෙන්නන්න ඕනේ හින්දා ඕන්නම් මම එහෙම පෙන්නන කමක් නෑ. මොකද මේ වෙලාවේ මාකට් එක ගැටලුවක් නෑ. මේ අප් වීමේ ලකුණු පෙන්නන්නේ. හරි. එතකොට මෙන්න මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා පෙන්නන්නම් මේකේ. මෙන්න මේ පේනවා ඩොට් 123.47ක් තියෙනවා දැන් එන්ට්‍රි ඉඳලා. හරි 23.47ක් තියෙනවා. මම මේක රීබයි කරලා පෙන්නන්න යන්නේ. මම ගියා ඩොට්. හරි පොසිෂනින් වලට ගියා. හැබැයි ඔයගොල්ලෝ මේක කැල්කියුලේට් කරලා හරි ගාන දෙන්න ඕනේ. මට මේ දැන් තව account එකකට මාරු වෙවි ඉන්න බෑ මෙතන. ඒක නිසා මම තියෙන එකෙන්ම මම දෙන්නම්. මට මේක දෙන්න පුළුවන් මිනිමම් ගාණක් වෙන්නනවා. මොකද ෆන්ඩ් එක වැඩි හින්දා. අඩු ෆන්ඩ් එකක් තියෙන එක නම් මේක වෙන්නේ නැහැ. රයිට්. මේක හරියටම 200 ගාණෙන් දෙන්න ඕනේ. මම ඇඩ්ජස්ට් කරා. රයිට්. change position success. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට බලන්න දැන් කොතනද තියෙන්නේ කියලා. හරි. දැන් ඩොට් වැටලා තියෙනවා 0.29 වලට. මේක ඇත්තටම 0.29 නේ. අපි 100ට එකකට දාන්න ගණන් හැදුවේ. හැබැයි වැඩි ගාණක් දෙනවනේ. ඩොලර් 200ක් දෙන්න එකට මම එක ග්ලාස් ගාණක් දෙනවා. ඒක මගේ මේක දෙන්න දෙන්නේ මට අඩු ගාණක්. ඒක ඉඳ තමයි 0.2 වැටුනේ. නැත්තම් මම 100ට එකකට දෙන්න තමයි හැදුවේ. ඔයාලට පැහැදිලි ඇති වැඩේ මේවා තනිකරම ගේම් චේන්ජර්ස්. හරි. මගේ මේ තියෙන ෆන්ඩ් එකත් එක්ක මට මේක ප්‍රශ්නයක් නැහැ. පොඩි ගාණක් තියෙන එකක් නම් මේ ගාණක් දෙන්න එපා කියලාත් අදාළ ගාණ විතරයි දෙන්නේ. එතකොට මේක 10x leverage එක ඇවිල්ලා තියෙන්නේ. මට දෙන්න තිබ්බේ ඇත්තටම මගේ amount එකෙන් $20යි යන්නේ. ඉතින් ඒකත් එක්ක entry point එක වැටලා තියෙනවා මේ දැන් මේ යන්නේ. මෙතෙන්ට ගිය ගමන් එයා profit වෙනවා. තව මේ බොහොම පොඩි ගාණක්. මෙන්න මෙතන දැන් entry point එක තියෙනවා. මේ මම දැන් පැහැදිලි ඇති. බිඳුව දැන් මෙතෙන්ටම ආවා. එතකොට දැන් entry point එක මේක 99ට මෙතෙන්ට ඇවිල්ලා මේක අප් වෙනවනේ මේ. දැන් 0 point දැන් මට ලාභයක ඉන්නේ 0.1. ඒ ලාභය විදියට මට ඩොලර් 1 ගානක ලාභයක් තියෙනවා දැන් මෙතන. මම හිතන්නේ පැහැදිලි ඇතිනේ. එතකොට මම මේ ටික පැහැදිලි ඇති. එතකොට මෙන්න මෙතන තිබ්බ එක මෙන්න මේ උඩ මෙච්චර මෙහෙ යන්න කී කාලයක් යයිද මේවනේ. මේක මම හරියටම තිතර කැල්කියුලේට් කරලා කර මුලට වට ගත්තා. මේ තියෙන්නේ මට දැන් ලාභ වෙන විදිය. මම හිතන්නේ පැහැදිලි ඇති මේ. දැන් 0.2 වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට ඩොලර් 785ක ලාභයක් තියෙනවා මේ වෙලාවේ. මේකේ මට තව 102ක් විතර මට ගන්න පුළුවන්. මේ දැන් ඩොලර් 1.81ක ලාභයක් තියෙනවා මේ තියෙන්නේ. මේ මෙතන අප් වෙනවනේ මේ ඩොට් එක. ඒ අප් වෙන එකත් එක්ක පෙන්නන්නේ. ඉතින් ඕවා එන අමාර ගේම් චේන්ජර්ස් කාටරි ඕනනම් එන්න අපි දන්න දේවල් ඔය පරණ හම්පට දේවල් ලොකුවට දන්නවා කියලා කරේ තියාගෙන ඉන්න එපා. එහෙම වුණොත් එහෙම වෙන්නේ අපිව හැමදාම ඇන්දෙනවා. ඇන්දිලා එන ලොකු මෝරෙක් අපිව ගිල ගන්න එක තමයි. මේකේ අපැහැදිලි දෙයක් මොනවා හරි තියෙනවා නම් ඕගොල්ලන්ට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ලින්ක් එක. ලින්ක් එක නෙමෙයි. ඔව් මම මේ කැල්කියුලේටර් ලින්ක් එකක් දාන්නම්. ඒතර ඕගොල්ලෝ ඒකත් ගන්න ගිහිල්ලා. කැල්කියුලේටර් ලින්ක් එකක් දාන්නම්.
තව මොන හරි කතා කරන්න ඕන නම් මම දාන්නම් WhatsApp නම්බර් එක. ඒකට මැසේජ් එකක් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔය තනි තනියෙන් ලොකු සීන් එකේ එක එක ලෝකේ පුරා ඉන්න එක එකව පෝසත් කරා දැන් හොදටම ඇති. දැන්වත් අපි නවත්තමු. නවත්තලා අපි එකට එකමුතු වෙමු. අපි දැන් එකමුතු වෙලා ඉවරයි. හැබැයි මේ පණිවිඩය යන්නේ නැහැ. මොකද මේ සාම්ප්‍රදායික ක්‍රිප්ටෝ ගැන සෝෂල් මීඩියා වල කතා කරන තැන් වලින් මේක එළියට යන්නේ නැහැ. ඉතින් ලොකු ප්‍රශ්නයක් ඒක. ඉතින් ඒකෙන්ද එන්න මේ පණිවිඩය හැමෝටම දෙන්න. ඇවිල්ලා කතා කරන්න පූර්ව නිගමන වලට එන්න එපා. අපි රුපියලක්වත් ගන්න නැහැ. අපි සියල්ල නොමිලේ කියලා දෙන්නේ. ඒතර දෙන්න පුළුවන් උපරිම දේවල් නොමිලේ දෙනවා. අර එන්ට්‍රි පොයින්ට්ස් ටික මේ සම්පූර්ණයෙන් එන එන්ට්‍රි පොයින්ට්ස් තියෙනවා මෙතන දවසකට බර ගාණක් යන ටෝටලි ෆ්‍රී රුපියලක්වත් යන්නේ නැහැ. ඒතර මේවා බලන්න මේවා මේ ඇනලයිස් කර කර බලමු අපි ඔක්කොම එකතු වෙලා කණ්ඩායමක් විදියට. අපි දැන් අර පහුගිය මැසිව් ඩවුන් එකෙත් අපි පරිස්සම්. ඇවිල්ලා බලන්න කොහොමද අපි පරිස්සම් වුණා කියලා. මොකද ලෝකේ ලේටස්ට් ටෙක්නොලොජි පාවිච්චි කරනවා. ඒ අරම අපි අර තණ්හාවට මේ ගැම්බලින් කරන්න යන්නේ නැහැ. අපිට එන්ට්‍රි පොයින්ට්ස් ඕන තරම් එනවා. ඒකින්ද අපිට එක එන්ට්‍රියක් ලොකු ගාණකින් ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි එන්ට්‍රීස් ගන්න පොඩි ගණන් වලින් හැබැයි අපි පල්ලෙහාට වැටෙනේවන් තමයි සල්ලි හොයන්නේ. ඒයිති අපිට ඕන තරම් ගන්න පුළුවන්. මේ පැත්තට ගියොත් පොඩි ලාභයක් හම්බ වෙනවා. වැටෙනේවෙන් අපි ලොකු ගණන් හොයනවා. එන්න ඇවිල්ලා බලන්න අපි සජීවීව කතා කරමු. මෙතන තියෙන්නේ අපි වෙන පොර ටෝක්ස් නෙමෙයි නේද? අපි කණ්ඩායමක් විදිහට එකතු වෙලා දන්න දේවල් අනිත් අය එක්ක බෙදාගෙන නොදන්න දේවල් ඒගොල්ලන්ගෙන් ඉගෙනගෙන සාර්ථක වෙන්න ඕනේ. එහෙම නැතුව අර මාකටිං උගුල් වල අහුවෙන්න එපා. මේක කියා දීලා 2.50ක් හොයන කට්ටිය කරන උගුල් වල අහුවෙන්න එපා. එන්න ඇවිල්ලා අපි කණ්ඩායමක් විදිහට එකතු වෙමු. එකතු වෙලා ඉස්සරහට යන්න. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යන්න අපි මොකද අපි හැමදාම එකතු වෙනවා. අපි Zoom session එකකින් එකතු වෙනවා. ඉතින් ඕන කෙනෙකුට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න ප්‍රශ්න අහන්න ඕන දෙයක් කරන්න ඇවිල්ලා. අපි ඒ දියුණු කණ්ඩායමක් නේ. අපි අර නොදියුණු සත්තු වගේ කා කොටා ගන්න කණ්ඩායමක් නෙවෙයිනේ. ඉතින් හැමදාම Zoom තියෙනවා කියන්නේ ඇවිල්ලා Zoom එකට එකතු වෙන්න කතා කරන්න. අපි නොදන්න දෙයක් තියෙනවා නම් අපිට කියලා දෙන්න. අපි දන්න දෙයක් තියෙනවා නම් ඕගොල්ලෝ ඉගෙන ගන්න. අපි මැරෙනකන් එකට එකතු වෙලා ට්‍රේඩ් කරලා අර මෝරුන්ගේ ගොදුරක් නොවි අපි ගේම් එක ප්ලේ කරමු. ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න. අපි හෙල ට්‍රේඩින් කමියුනිටි ශ්‍රී ලංකාවේ එකම සාර්ථක ක්‍රිප්ටෝ ට්‍රේඩර්ස් කමියුනිටි එක. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යන්න අපේ මේක ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ යට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දානවා ටෙලිෆෝන් නම්බර එකක්. ඒක අපි WhatsApp ඉන්නවා. WhatsApp මැසේජ් එකක් යවන්න. මොනවා ප්‍රශ්න තියෙනවා එන්න. අපි එකට එකතු වෙමු. එක මාවකගේ දරුවෝ ගේම් එක ප්ලේ කරමු. හරි. ස්තුතියි. තවත් වීඩියෝ එකකින් වෙන දවසක හම්බෙමු.